හරි ඉතින් අපි හතරවෙනි ප්ලේස් එක විතර අපි තෝරගත්තේ ගෝල් ෆේස් එක. ඉතින් ගෝල් ෆේස් එක කියලා කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩක් ලස්සනට තියෙන තැනක්. ඉතින් ඔයා උදේ වරුවක හරි මන් නැත්නම් හවස් වරුවක හරි ආවොත් මේකේ තියෙන ඇත්තම ලස්සනම විදිහට ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේන අර පල්ලෙහා ගොඩනැගිලි ටික අල්ලලා ඔයාට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම ලස්සන සන්ෂයින් එකකුත් එක්ක හවස් වරුවක වගේ ආවොත් එහෙම ලස්සන ෆොටෝස් ගන්න පුළුවන්. කට්ටිය සරුංගල් ලැබෙන මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම ගෝල් ෆේස් આવොත් එimhe අනිවාර්යයෙන්ම උදේ වරුවක හරි හවස් වරුවක හරි එන්න ඕනේ. නැත්නම් දවල් වරුවක වගේ આવොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. අවසරත් එක්ක ඔයා හවස් වරුවක වගේ આવොත් එහෙම මේ එක්ස්පීරියන්ස් එක ලස්සනටම ගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ් කියන එක මෙහි ගෝල් ෆේස් එකේ හොඳටම ගන්න පුළුවන් තැනක්. ඉතින් අපි රෑ ටයිම් එකට බලමු ස්ට්‍රීට් ෆුඩ් කොහමද ස්ට්‍රීට් ෆුඩ් අත්දැකීමත් අපි අනිවාර්යයෙන්ම එකතු කරගමු රෑ වෙන්න කොයි වගේද ගෝල් ෆේස් එක තියෙන්නේ කියලා. ඉතින් ගෝල් ෆේස් එකේ තියෙන ලස්සනත් එක්ක මම ගියේ හවස් වරුවක. ඉතින් ගොඩක් කපල්ස් එනවා, ඒ වගේම ගොඩක් ට්‍රිප් යන කට්ටිය එනවා, ඒ වගේම සරුංගල් යවන්න එනවා ගොඩක් අය. ඒ විදිහ ගොඩක් කට්ටිය ඇත්තටම එනවා මෙහාට ගෝල් ෆේස් එකට. ඉතින් ඇත්තටම පල්ලෙහා තියෙන ඔය ගොඩනැගිලි ටිකත් එක්ක රෑ වෙනකොට මාරම ලස්සනයි. ඉතින් කට්ටිය ෆොටෝස් ගන්න එනවා, ඒ විදිහ ගොඩක් අය එනවා. ඉතින් ඇත්තටම මෙතෙන්ට. ඉතින් ඇත්තට ගෝල් ෆේස් එක නම් කියන්න ඕනේ සතියේ දවස්වල වීකෙන්ඩ්ස් වල ඒක වෙනසක් නැහැ. මොකද හැම මේකේ නම් අවසර උදේට සහ සෙනග. ඉතින් දවල් වරුත් නම් අතරම සෙනග අඩුයි. අර ටයිම් දෙකේ අතරම සෙනග ටිකක් ඉන්නවා හැමදාම වගේ. ඉතින් මාරම ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන් ඔයාලට ගෝල් ෆේස් එකට ආවොත්. දැන් අතරම රෑ 7:00ට විතර ඇති. ඉතින් ඔයාලට පේනවා ඇති කොයි වගේ view එකක්ද තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි යමු ගෝල් ෆේස් එක පැත්තේ තියෙන ස්ට්‍රීට් ෆුඩ් කොහොමද ස්ට්‍රීට් ෆුඩ් ටිකක් අපි කාලා එහෙම ඉතින් වටයක් දාලා එන්න යන්න. ඉතින් ස්ට්‍රීට් ෆුඩ් ගත්තොත් එහෙම විවිධ අච්චාරු වර්ග තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා ඉස්සෝ වඩේ තියෙනවා. ඉතින් ඉස්සෝ වඩේ තියෙන විවිධ ප්‍රයිස් වලට මම මේ ගෝල් ෆේස් එකේ දැකපු දෙයක් තමයි මේ ඉස්සෝ වඩේ එහෙම මාර විදිහට හැමතැනම වගේ තියෙන පුදුම රසක් තියෙන ඉස්සෝ වඩේ එක ග්‍රේවි එකක් දාලා දෙනවා මාර රසයි. ඊට පස්සේ වඩේ වර්ග තියෙනවා. ඊට පස්සේ ගොඩාක් දේවල් ඇත්තරම තියෙනවා ස්ට්‍රීට් ෆුඩ්. ඉතින් මම කෑවා ඉස්සෝ වඩේ 100කුයි ඉස්සෝ වඩේ 150කුයි ඉස්සෝ වඩේ 200කුයි. ඉතින් විවිධ සයිස් වලින් මේ ඉස්සෝ වඩේ තියෙන මම ඉස්සෝ වඩේ ටිකක් අරගෙන චුට්ටක් ඉස්සරහට ආවා. ඇත්තටම ඉස්සෝ වඩේ එක නම් මාරම රසයි. ඉතින් ඒක කියන්න වචන නැහැ. මට හම්බෙච්ච රසම වඩේ තියෙන තැන තමයි මේ ගෝල් ෆේස් එක කියලා කියන්නේ. ඉතින් ඔයත් આવොත් අනිවාර්යයෙන්ම ස්ට්‍රීට් ෆුඩ් අත්දැකීම ගන්න අමතක කරන්න එපා. ගෝල් ෆේස් එකට આવොත් අනිවාර්යයෙන්ම. හරි ඉතින් ඉස්සෝ වඩේ අපි කන ගමම අපි කොළඹ කොටුවට ආපහු යමු. මොකද රෑ 9:00ට තමයි නයිට් ට්‍රේන් එක තියෙන්නේ. ඉතින් ඒක තමයි අපිට ගෙදර යන්න වෙන්නේ ටින්කෝ වලට. හරි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න නැති කෙනෙක් නම් subscribe කරන්න. ඉස්සරහ travel videos බලන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.